සුබ දවසක් සියලු දෙනාටම පරිගණක පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට අපේක්ෂාවෙන් ඉන්න ඔයලා සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. විද්‍යාර්ථී ආශ්‍රම අමාත්‍යාංශයේ විද්‍යාර්ථී පරිගණක පාඨමාලාව උගන්වන්නේ මම නර්මදා උදේශා යුනිවර්සිටි එකේ. ඉතින් මගේ විද්‍යාර්ථී ආශ්‍රම අමාත්‍යාංශයේ මොරටුව විද්‍යාර්ථී සම්පත් මධ්‍යස්ථානයේ පටන් ගන්න පළවෙනි බැච් එක මම පටන් ගන්නවා ලබන මාසේ මුලින් ඉඳලා. ඉතින් මේ බැච් එකට අලුත් ලියාපදිංචි වීම කටයුතු සිදු කරනවා. ඉතින් ඒක නිසා නමුත් ඔයගොල්ලෝ දන්නවා දැනට ඒ ලියාපදිංචි සතර මම ක්ලාස් එකට ගන්න ළමන් 100ක් විතරයි බැච් එකකට. නමුත් මෙම බැච් එකට ඇත්තරම ළමයි දැනට ලියාපදිංචි වෙලා ඉන්නවා 220 ගාණක්. ඒ වගේම වේටින් ලිස්ට් ඉන්නවා මේ ක්ලෝස් එකට ජොයින් වෙන්න ඇත්තටම 350කටත් අධික පිරිසක්. ඉතින් ඒක නිසා ඒ අතරින් 100කට විතර chance එක හම්බ වෙන්නේ. නමුත් ගැටලුවක් කරගන්න එපා. ඉතුරු කට්ටියගෙන් තව 100කට මගේ මම දැන් ඇත්තටම මොරටුවේ ඉඳන් ළඟදී පටන් ගත්තේ. නමුත් රත්නලාන විද්‍යාර්ථී සම්පත් මධ්‍යස්ථානයේ මම දැනට සිදු කරගෙන යනවා බැච් නම්බර් 13 බැච් එක පටන් ගන්නවා ළඟදී. ඉතුරු කට්ටිය ඒකෙන් ජොයින් කරගන්න පුළුවන්. ඒකෙනුත් එකටත් ගන්න 100යි. ඒත් ඔයගොල්ලන්ට පේනවා ඒ විශාල පිරිසක් ඉතුරු වෙනවා. ඉතින් ඊළඟ බැචස් වල තමයි ඒක කවර් කරන්න වෙන්නේ. ඉතින් ඒක නිසා ආදරෙන් ඉල්ලා සිටින සියලු දෙනාටම හරියට වීඩියෝ එක බලලා හරියට මේක ලියාපදිංචි කරන්න online Google form එකක් තියෙනවා. මොකද ඕගොල්ලන්ගේ හදිස්සියව හරියට ලියාපදිංචි කරන්න නැතුව හරියට නිවැරදි තොරතුරු ලබා දුන්නේ නැත්නම් ඕගොල්ලෝ රිජෙක්ට් වෙනවා. ඉතින් එතකොට ඇත්තටම ගැටලුවක් වෙනවා. ඊට පස්සේ අපි ඊතුරු කට්ටියව තමයි ජොයින් කරගන්නේ. ඒක නිසාම තමයි මම ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. කොහොමද නිවැරදිව මේ තොරතුරු දාන්නේ කියලා. ඒක නිසා ඊට පස්සේ ගැටලු ප්‍රශ්න මතු කරන්න එපා. අපිට මුලින්ම පුරවන්න කලින් හරියට වීඩියෝ එක නරඹලා ඉන්න. ඊට පස්සේ Google form එක enter කරන්න. මේකදී ඔයගලන්ට පේනවා ඔයගලන්ගේ දැනට මම group එකට දාලා නැහැ. ඔයගොල්ලෝ group එකට මේ link එක දාලා තියෙනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ වගේ link එකක් තියෙනවා information and communication technology course කියලා. ඒක click කරන්න. ඒක click කරාට පස්සේ ඔයගලන්ට මෙන්න මේ විදිහට Google form එකක් බලා ගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා මෙන්න මේ වගේ Google form එකක් බලා ගන්න පුළුවන්. මේ course එක totally free. සම්පූර්ණ නොමිලේ කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඒ වගේම online Zoom හරහා තමයි පැවැත්වෙන්නේ. ඒක නිසා ඔයගලන්ට ලංකාවේ ඕනම තැනක ඉඳලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම course එක fully complete කරන අයට successfully complete කරන අයට අපි විද්‍යාර්ථී තාක්ෂණ පරීක්ෂණ අමාත්‍යාංශයේ ඔයගලන්ට සාතික පත්‍රයක් ලබා දෙනවා. හැබැයි සම්පූර්ණ complete කරන අයට විතරයි. ඒ වගේම ඔයගලන්ට පේනවා ඇති පල්ලෙහා තියෙන තොරතුරු ටික naming මේක තියෙන ඉංග්‍රීසි වලින් පුරවන්නත් ඕන ඉංග්‍රීසි වලින්. ඒක මම සිංහලෙන් ඔයගලන්ට මේක හරියටම එක්ස්ප්ලেইন කරලා දුන්නේ. name with initials කියන තැන ඔයගලන්ගේ මුලකුරු සහිත නම දාන්න. අපි හිතමු MU චයකොඩි. ඒ විදිහට මුලකුරු සහිත සම්පූර්ණ නම මෙතනට දාන්න. එතකොට ටයිටල් එක ස්වාමීන් වහන්සේ නමක් නම් නැත්නම් පූජ්‍ය පක්ෂය නම් ඔයගලන්ට රේව් කියලා පාවිච්චි කරන්න පුළුවන්. මොකද මම ක්ලාසස් වලට ගොඩක් පූජ්‍ය පක්ෂයත් සහභාගී වෙනවා. එහෙම නැත්නම් මිස්ටර් මිසස් මිස් කියලා ඔයගලන්ට තෝරගන්න පුළුවන්. මම දාන්නම් මිස්ටර් කියලා. ෆුල් නේම් ඔයගොල්ලෝ මෙතන ඉනිෂියල්ස් මුලකුරු සහිත නම් මෙතනට දාන්න ඕනේ. මෙතන සම්පූර්ණ නම මම දාන්නම් මනුල රමේෂ් චයකොඩි. අනිත් සාම්පල් නමක් දෙන්නේ. ඔයගලන්ට මේ වගේ ෆුල් නේම් දාන්න පුළුවන්. ඊට පස්සේ ID එක දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් අනිවාර්යෙන් ID එක හෝ postal ID එක අත්‍යවශ්‍යයි. මොකද හේතුව අවුරුදු 18ට අඩු අයට මේ course එකට සම්බන්ධ වීමට හැකියාවක් නැහැ. අනිවාර්යෙන් අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. ඒක නිසා ඔයගලන්ගේ ID number එක හරි postal ID එක හරි මෙතන සම්මාන කරන්න පුළුවන්. gender එක male female එහෙම නැත්නම් prefer not to say කියන එකට ඔයාලට තෝරගන්න පුළුවන්. gender එක කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය. ඔයගලන්ට පිරිමි කෙනෙක් නම් පුරුෂ නැත්නම්
ගෑනු කෙනෙක් නම් ෆීමේල් පාවිච්චි කරන්න පුළුවන්. මම මේල් කියලා දානවා. date of birth අනිවාර්යෙන් ඔයගලන්ගේ මාසෙත් එක්කලා බර්ත්ඩේ එක දාන්න. date එක ඊට පස්සේ සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ year එක, contact number එක අනිවාර්යෙන් වැඩ කරන contact number එකක් දාන්න. මෙතනට WhatsApp number එක, මේ numbers දෙකම එකක් වුණාට ගැටලුවක් නැහැ. අනිවාර්යෙන් WhatsApp number එක තිබිය යුතුමයි. email address එක අත්‍යවශ්‍ය නැහැ. ඔයගලන්ට දැනට තියෙනවා නම් email address එකක් දාන්න පුළුවන්. මෙන්න මේ විදිහට email address සඳහන් කරන්න. ඊට පස්සේ ඔයගලා address එක අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනේ. මේ විදිහට address එක සඳහන් කරන්න. current entrepreneurship or business. ඔයගලන්ට දෙයක් කියන්න ඕනේ. මේ course එකට අපි බඳව ගන්නේ ව්‍යවසායකයන් විතරයි. ඒක අමාත්‍යාංශයෙන් ලබා දීලා තියෙන රූල් එකක්. නමුත් ව්‍යවසායකයෙක් හෝ ව්‍යවසායකත්වයක් කිරීමට අපේක්ෂා කරන කෙනෙක් අපිට join කරගන්න පුළුවන්. ඔයා ව්‍යවසායකයෙක් නෙමෙයි නම් දැනට ඔයාට මේක skip කරන්න පුළුවන්. ව්‍යවසායකයෙක් නම් ඔයාගේ මොකක්ද ව්‍යවසායකත්වය කියලා මෙතන සඳහන් කරන්න ඕනේ. මම දානවා දැන්ට මස්රූම් කල්ටිවේෂන් කියලා දාන්නම්. මම මස්රූම් වගාව කරන කෙනෙක් කියලා. ඔයාලට කැමති ඔයාගේ බිස්නස් එක මෙතනට දාන්න පුළුවන්. ප්‍රොඩක්ෂන් එකට මම දාන්නම් මස්රූම් කියලා. තවත් මේව තියෙනවා නම් ඔයාලට දාන්න පුළුවන් චට්නි හදනවා නම් චට්නි. ඒ වගේ ඕන එකක් මෙතන සම්බන්ධ කරන්න පුළුවන්. බිස්නස් රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් තියෙනවා නම් ඒ නම්බර් එක ඔයාලට මෙතන එන්ටර් කරන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍ය නැහැ. නැත්නම් ඒක ඉග්නෝර් කරන්න. නිෂ්පාදනය එනම් ආපොත් නැත් සඳහන් කරන්න. ව්‍යවසායකත්වය මොකද්ද? ඔයා කරන නිෂ්පාදනය මොකද්ද? බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක සහ බිස්නස් රෙජිස්ටර් කරලා තියෙන නම. අවශ්‍ය නම් විතරක් ඒ ටික දාන්න. මේක හදිසියවත් කෙනෙක් කරන්ට් ඔන්ටර්ප්‍රීනියර්ෂිප් එක සඳහන් කරේ නැත්නම් අනිවාර්යෙන් මේක සඳහන් කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න. මොකද මේ දෙකේ එකක් හෝ ෆිල් කරලා නැත්නම් ඕගොල්ලෝගේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙනවා. මම පැහැදිලිවම කියනවා. මොකද හේතුව ව්‍යවසායකයන්ට විතරයි මේ කෝස් එක ජොයින් වෙන්න පුළුවන්. හැබැයි අපි අප්‍රූවල් එක අරන් තියෙනවා ව්‍යවසායකත්වයක් කිරීමට බලාපොරොත්තු වෙන අයටත් මේකට සම්බන්ධ වෙන්නට ඉඩ ලබා දෙන්න කියලා. ඒක නිසා එහෙම ව්‍යවසායකත්වයක් නැති ඕනම කෙනෙක්ට මෙතන ඔයා කැමති අනාගතයේදී හරි කරන්න බලාපොරොත්තු වෙන ඉන්න එක ඕන ව්‍යවසායකත්වය බිස්නස් එකක් මෙතන සඳහන් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාට එහෙම අයිඩියා එකක් නැත්නම් ඔයාට දාන්න පුළුවන් අපි හිතමු online earn money මොන හරි ඔන්ලයින් හරහා සල්ලි හම්බ කරන මොකක් හරි ව්‍යාපාරයක් කරන්න කැමැත්තෙන් ඉන්නවා. එහෙම නැත්නම් ඔයා කැමති production of handbag. මම handbags නිෂ්පාදනය කරන්න අපේක්ෂාවෙන් ඉන්නවා. අනිත් වගේ ඔයා කැමති ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තු වෙන ඕනම ව්‍යාපාරයක් කරන්න පුළුවන්. ඒක ඔයා කරනවද නැද්ද කියලා අපි බලන්නේ නැහැ. නමුත් අර මේක රෙජිස්ටර් වෙද්දී රික්වයර්මන්ට් ටික අපි මිනිස්ට්‍රීට ඉදිරිපත් කරන්න ඕනේ. ඔකියුපේෂන් ඔයාගේ රැකියාවක් දැනට රැකියාවක් කරන් ඉන්නවනම් ඔයාට ඒ රැකියාව මෙතන සඳහන් කරන්න පුළුවන්. රජයේ විශේෂයෙන්ම රජයේ නිලධාරියෙක් නම් රජයේ නිලධාරියෙක් කියන එක සඳහන් කරන්න. නැත්නම් ඔයා ටීචර් කෙනෙක් නම් ඔයාට ටීචර් කෙනෙක්. ඒ වගේ ඔයාගේ රැකියාවක් කරනවා නම් රැකියාව මෙතන දාන්න පුළුවන්. ඊට පස්සේ ICT knowledge එක ඔයාගේ ICT knowledge එක හොඳ මට්ටමක තියෙනවා නම් good, සාමාන්‍ය මට්ටමක තියෙනවා නම් average, නැත්නම් මුකුත්ම නැත්නම් කිසි ගැටලුවක් නැහැ. මේක බේසික් එකේ ඉඳලම කියලා දෙනවා A to Z. ඒක නිසා ඔයගොල්ලන්ට කිසිම මූලික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මට ක්ලාස් එක පටන් ගන්න කලින් ඕගොල්ලන් ඉන්න knowledge එක ඕගොල්ලන්ගේ බලන්න ඕන කොහොම knowledge එකක්ද කියලා. ඒක නිසා මම මේ විස්තර ටික ගන්නෙ. ඕගොල්ලන්ගේ IT knowledge එක කොහොමද කියන එක මෙතන සඳහන් කරන්න පුළුවන්. ඕනම් පොව කියලා දාන්න.
කරන්ට් එඩියුකේෂන් ලෙවල් එක මේකත් මට ඔයගොල්ලන්ගේ අයිඩියා එක ගන්න විතරයි. මේ ගැන ලොකුට හිතන්න එපා. ඔයා A level කරලා තියෙනවා නම් A level, O level කරලා තියෙනවා නම් O level, නැත්නම් අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක්ද, ග්‍රැජුවේට් කෙනෙක්ද, ඩිප්ලෝමාද ඕන එකක් වාට මෙතන දාන්න පුළුවන්. මම A level කියලා දාන්නම්. දිස්ත්‍රික්. ඔයා ඉන්න දිස්ත්‍රික්කය මොකද්ද? මම දානවා කොළඹ දිස්ත්‍රික්කේ. ඔයාට ඔයා ඉන්න ඕනම දිස්ත්‍රික්කයක් දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් ක්ලාසස් වලට ලංකාවේ හැමතැනම සහභාගී වෙනවා. නුවර, රත්නපුර, අනුරාධපුරය, ජෆ්නා ඒ හැමතැනම සම්බන්ධ වෙනවා. ඉතින් ඔයා අනිවාර්යෙන් නිවැරදිව ඔයාගේ දිස්ත්‍රික්කය දාන්න. නැත්නම් ඔයා රිජෙක්ට් එකකින් හිතලා වැරදි දිස්ත්‍රික්කයක් දාන්න එපා. අනිවාර්යෙන් ඔයාගේ ඇත්ත දිස්ත්‍රික්කය මෙතන සඳහන් කරන්න. රිජනල් සෙක්‍රටරි එක කියන්නේ ඔයාගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය කොළඹ නම් කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය කොහෙද කැස්බෑව නම් කැස්බෑව මොරටුව නම් මොරටුව ඒ වගේ ඕන එකක් නැත්නම් ඔයාගේ ඉන්න ඩිවිෂන් එකට අනුව ඔයා තෝරගත්තේ රත්නපුර නම් රත්නපුර මොන ඩිවිෂන් සෙක්‍රටරි එකද එහෙම නැත්නම් මොන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයද කියන එක මෙතන සඳහන් කරන්න. How did you hear about this course? ඔයා කොහොමද මේ course එක දැනගත්තේ කියලා. ඔයා මේ course එක දැනගත්තේ WhatsApp එක කරාද? මේ කරපු කෙනෙක්ගෙන්ද Facebook ද නැත්නම් ඔයා පරණ ශිෂ්‍යයෙක්ද? ඒ වගේ ඕන එකක් වාට මෙතන දාගන්න පුළුවන්. මම දානවා මෙතන WhatsApp group එක කරා කියලා වාට ඕන එකක් දාන්න පුළුවන් මෙතන. නැත්නම් ගවර්න්මන්ට් ඔෆිස් කෙනෙක් කරා දැම්මේ. ඒ වගේ වාට මාධ්‍ය කීපයක් වුණත් ඕනනම් තෝරගන්න පුළුවන් මෙතනදී. any other details වාට තවත් දැනගන්න කාරණයක් තියෙනවා නැත්නම් ඔයාගෙන විශේෂයෙන් සඳහන් කරන්න ඕන දෙයක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් සමහරක් වෙලාවට මගේ සහභාගී වෙනවා සමහර සිසුන් විවිධ ආබාධ තියෙන සිසුන්. ඉතින් ඒ වගේ අය ඉන්නවා නම් මෙතන විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන්. එතකොට මට ඒගොල්ලන්ට ටිකක් වැඩි ප්‍රයොරිටි එකක් දෙන්න පුළුවන්. ඒකයි මෙතන සඳහන් කරන්නේ. එහෙම නැතුව බොරුවට දාන්න එපා. සත්‍ය තත්ත්වයක් තියෙනවා නම් මෙතන මෙන්ෂන් කරන්න පුළුවන්. ඊළඟට I hereby certified that the information provided in this form is complete and true and correct to the best of my knowledge. ඒ කියන්නේ ඔයා දන්න විදිහට මේ සියලුම තොරතුරු සත්‍ය නිවැරදි කියලා agree කරන්න. කවුරු හරි disagree වුණොත් ඔයාගේ form එක කියන්නේ ඒක disagree වෙනවා කියන්නේ ඔයා මේ දෙන්න තියෙන තොරතුරු නිවැරදි නෑ කියන එක. එතකොට අපිට වාගේ registration එක cancel කරන්න සිද්ධ වෙනවා. agreed කියලා පාට තියෙන submit කියන බටන් එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා ඔයා හරියටම බලන්න ඔයාට මෙන්න මේ වගේ message එකක් එනවාද කියලා. definitely ඔයාට මේ වගේ message එකක් එන්න ඕනේ. මාව නැත්තම් ඒ කියන්නේ වැරදි. හරි. ඔයාගේ මේ registration එක complete කියලා message එකක් එනවා. ඊට පස්සේ ඔයාට view accuracy කියන එක ක්ලික් කරලා මේක ඔයාගේ තොරතුරු නිවැරදිද කියලා බලන්න පුළුවන්. මම හිතනවා එහෙනම් පැහැදිලි ඇති කියලා ඔයගොල්ලෝ හැමෝම ක්ලාස් එකේදී හම්බ වෙන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් thank you very much. මීට අමතරව මොන හරි ඔයගොල්ලන්ට එන්ටර් කරද්දී හරි මොන හරි විශේෂ දෙයක් දැන ගැනීමට අවශ්‍ය නම් මට කෝල් එකක් දෙන්න. thank you very much.